එදා පන්තියේ ඉවර වෙලා පුතාවත් අරගෙන මං ගෙදර එනකොට මගේ හිත තිබුණේ වෙනම ලෝකෙක. ධනංජය මඩේ කරපු දේවල් ඒ දීපු සතුට මගේ හිතේ තවම ඇඳිලා තිබුණා. ගෙදර ඇවිත් මං සාලේ ඉඳගත්තාම මට එකපාරටම රුසිත් වැඩ ඇරිලා එන හඬ ඇහුණා. ඉෂාරා, මොකද මේ පැත්තකට වෙලා කල්පනා කරන්නේ? අද පුතාගේ පන්තියේ වැඩ වැඩිද? රුසිත් ඇවිත් මගේ ඔළුව අත ගන්න ගමන් ඇහුවා. මම එකපාරටම ගැස්සුණා. නෑ රුසිත්. අද ටිකක් ඇවිද්ද වැඩි. ඒකයි මේ මහන්සියට වාඩි උනේ. මම බොරු හිනාවක් දාලා කිව්වා. ඒ වෙලාවි මට හිතුනේ රුසිත් මේතරම් ආදරෙන් මාව අතගාද්දී මම මේ කරන දේ හරිද කියලා. ඒ ඊළඟ තත්පරේම මට මතක් වුණේ ධනංජයගේ අර කඩවසම් පෙනුමයි එයා මගේ ඇඟට දීපු අමුතුම හිරිවැටීමයි. රුසිත් කොච්චර හොඳ වුණත් ධනංජය ළඟ තිබුණු ඒ ගින්දර රුසිත් ළඟ තිබුණේ නැහැ. සතියක් විතර ගෙවිලා ගියේ හරිම හිමින්. මම හැම තත්පරේම බලාගෙන හිටියේ ධනංජයගෙන් කෝල් එකක් එනකන්. ඒ තුෂානි නංගි ගෙදර ඉන්න නිසා එයාට ඕන වෙලාවට කෝල් කරන්න බැරි බව මම දැනගෙන හිටියා. බදාදා දවසක හවස මම කුස්සියේ වැඩ කරද්දි මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. අක්කේ මතක් වෙනකොටත් පිස්සු වගේ. ආයෙත් කවදාද යන්නේ? ඒක ධනංජයගෙන්. මගේ හදවත ඩිග් ඩිග් ඩාලා ගැහෙන්න ගත්තා. මම වටපිට බල්ලා ඉක්මනට රිප්ලයි කළා. මටත් එහෙමයි මල්ලි. ලබන සෙනසුරාදා වෙනකන් ඉවසන්න බෑ වගේ. එහෙනම් යදාට මං පන්තිය ගාව ඉන්නම්. හැබැයි අදටත් වඩා සැපක් දෙන්නම්. ධනංජය එවල තිබුණා. ඒ මැසේජ් එක දැක්කම මගේ මුළු ඇඟම රත් වුණා. මම කණ්ණාඩි ඉස්සරහට ගිහින් මගේ රූපේ දිහා බැලුවා. ඇත්තටම මම දැන් ඉස්සරට වඩා ලස්සන වෙලාද? පිරිමි මට මෙච්චර ආස කරන්නයි කියලා මට ආයෙත් හිතුණා. සෙනසුරාදා උදා වුණා. එදා මම ඇන්දේ තද නිල් පාට හැට්ටයක් සහ සාරියක්. මන් දන්නව ධනංජය තද පාටවල් වලට ආසයි කියලා. පුතාව පන්තියට දාලා පාරට එනකොටම ධනංජය එයාට ත්‍රිවීල් එකත් එක්ක පාරයිනේ ඉන්නවා මම දැක්කා. එයා එදා ජෙල් ගාලා කොණ්ඩේ පීරලා හරිම පිළිවෙලට හිටියා. මම ත්‍රිවීල් එකට නගිනකොටම එයා කණ්ණාඩියෙන් මගේ පපුව දිහා බලලා වල් හිනාවක් දැම්මා. අද නිල් පාටින් අක්කා නිකන් මාරම ලස්සනයි. මට දැම්ම ඉවසන්න බැරුව ඉන්නේ. ධනංජය හෙමින් කිව්වා. කට වහගෙන ඵලයන් මල්ලි යන්න ඕන තැනට. මම කිව්වේ ආදරණීය තරහකින්. අපි ආයෙත් අර සමනල රෙස්ට් එකටම ගියා. ඒ කාමරය ඇතුළට ගිය ගමන් ධනංජය මාව බිත්තියට හේතු කරලා තදින් බදාගත්තා. අක්කේ මම මේ මුළු සතියෙම හීන දැක්කේ මේ වෙලාව ගැන. එයා මගේ බෙල්ලැස්සේ මූණ හංගගෙන කිව්වා. එදා ධනංජය මාව සතුටු කරපු විදිහ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එයා මගේ ඇඟේ හැම අඟලක්ම අතගාමින් මම ආස කරන විදිහට මාව පාලනය කළා. රුසිත් කවදාවත් නොකරපු දේවල් ධනංජය හරිම ලෙහෙසියෙන් කළා. මට දැනුනේ මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගෑණියෙක් කියලා. හොටෙල් එකකින් එළියට එනකොට වෙලාව දවල් 2ක් පහුවෙලා. ධනංජය මාව පන්තිය ගාවින් බස්සනකොට මගේ ඇස් දෙකේ තිබුණේ අමුතුම දීප්තියක්. අක්කේ පරිස්සමින් යන්න. මං ආයෙත් කෝල් කරන්න. ධනංජය ඇහැක් ගහලා කිව්වා. මම ගෙදර ගියාට පස්සේ රුසිත් ඇහුවා, ඉෂාරා, අද ඔයාගේ මූණේ අමුතු රස්සනක් තියෙනවා නේද? මොකක් හරි විශේෂ දෙයක් වුණාද? මම hina වෙලා රුසිත්ගේ අතින් ඇල්ලුවා. නෑ රුසිත්, මම අද ටිකක් සතුටින් ඉන්නවා ඒකයි. මගේ හිත ඇතුලෙන් මම hina වුණා. රුසිත් දන්නේ නැහැ එයාගේ බිරිඳ වෙන පිරිමියෙක්ගේ උණුසුම විඳලා ඇවිල් මෙහෙම ඉන්නවා කියලා. මට දැන් රුසිත් ගැන වරදකාරී හැඟීමක් එන්නේ නැහැ. මට ඕනි සතුටු වෙන්න. ධනංජය මට ඒ සතුට උප්පරිමෙන් දෙනවා. මම තීරණය කළා මේ රහස දිගටම කරගෙන යන්න. කවුරු මොනවා කිව්වත් මගේ ඇඟට ඕන කරනේ සෙප දෙන්නේ ධනංජය විතරයි. දැන් මගේ ජීවිතේ හරියට දෙකට බෙදිලා වගේ. එක පැත්තක ආදරණීය මහත්යයි දරුවෝ දෙන්නයි එක්ක ගත කරන සාමාන්‍ය පෞල් ජීවිතේ. අනිත් පැත්තෙන් ධනංජය එක්ක විලින්නේ වල් රහසිගට සතුට. පුදුමේ කියන්නේ ධනංජය එක්ක මේ සම්බන්ධය පටන් ගත්තට පස්සේ මම වෙනදාටත් වඩා සතුටින් සැහැල්ලුවෙන් ගෙදර වැඩපොළ කරන එකයි. දවසක් හවස මම කුස්සියේ රැට උයන්න ලෑස්ති වෙනකොට තුෂානි නංගිගෙන් කෝල් එකක් ආවා. අක්කේ මට මේ දවස්වල හරිම මහන්සි. බබා ලැබෙන්න ඉන්න නිසාද මන්දා ඇඟට පණක් නෑ වගේ. තුෂානි හරිම අහිංසක විදිහට කිව්වා. අනේ නංගි, ඒක සාමාන්‍යයිනේ. ඔයා හොඳට කාලා බීලා විවේක ගන්න. මම ඉතින් දන්නවනේ ඔය අමාරුකම්. මම කිව්වේ හිත ඇතුලෙන් නැති වුණු පොඩි ගැස්මක් හංගගෙන. ධනංජයටත් මේ දවස්වල වැඩ වැඩි අක්කේ. හරි වෙලාවට ගෙදර එන්නෙත් නෑ. හැබැයි එයා කියනව අක්ක හම්බුනාම
පාළුව මැකෙනවා කියලා. අක්කා හරිම හොඳයිලු. තුෂානි එහෙම කියද්දි මට මොකක්ද වුණා. තුෂානි මේ කිසිම දෙයක් දන්නේ නැහැ. එයා හිතන්නේ මම එයාගේ හොඳම යාළුවා කියලා. ඒත් ඇත්තටම මම එයාගේ මහත්තයා එක්ක මම ඉක්මනට කතාව නතර කරලා ෆෝන් එක තිබ්බා. සතියේ දවසක දවල් වරුවේ රුසිත් වැඳට ගිහින් දරුවෝ ඉස්කෝලේ හිටපු වෙලාවක ධනංජයගෙන් මෙසේජ් එකක් ආවා. අක්කේ මම දැන් ඔයාලගේ හන්දිය ගාව ඉන්නේ. තුෂානි අම්මලගේ ගෙදර ගියා. මට ඉවසන්න බෑ. විනාඩි 10කට එන්න පුළුවන්ද? මම වටපිට බැලුවා. ගෙදර කවුරුත් නෑ. අහල පහල අයට සැක හිතෙයිද කියලා පොඩි බයක් ආවත් ධනංජයව දැකින්න තිබුණු ආසාව ඊට වඩා වැඩි වුණා. මම ඉක්මනට මගේ නයිටිය උඩින් සාලුවක් දාගෙන හන්දිය පැත්තට ගියා. ධනංජය ත්‍රිවීල් එකත් එක්ක පාරේ අයිනේ තිබුණු ලොකු ගහක් යට නතර කරලා හිටියා. මම ඉක්මනට ඇතුළට නැග්ගා. නැගපු ගමන් ධනංජය ත්‍රිවීල් එකේ තිර රෙදි ටික ඇදලා වහලා දැම්මා. පිස්සුද ධනංජය මේ දවල් පාරේ අයිනේ? මම හිමින් කිව්වේ හති දාන ගමන්. පිස්සු හැදෙන්නේ නැද්ද අක්කේ මේවා මතක් වෙද්දී? කියපු ධනංජය මාව එයාගේ පැත්තට ඇදලා අරගෙන මගේ බෙල්ල අස්සේ මූණ හංගගත්තා. එයාගේ අත් දෙක මගේ සිරුර පුරා වේගෙන් යන්න ගත්තා. පාරේ වාහන යන සද්ද ඇහෙද්දි ඒ අස්සේ මෙහෙම රහසක් කරන එක මට මාරම කික් එකක් දුන්නා. අක්කේ අර පළවෙනි දවසේ දීපු සැප මට ආයෙත් ඕනේ. එයා මගේ කනට කරලා මෙමිනුවා. එදා ත්‍රිවීල් එකේ ඇතුලේ විනාඩි කිහිපයකට අපි දෙන්න අපේම ලෝකෙක තනි වුණා. ත්‍රිවීල් එකේ ඒ පටු ඉඩේ තිරරෙදි අස්සෙන් එන පොඩි එලියක් යට ධනංජය මාව සතුටු කරපු විදිහට මගේ ඇඟම හිරිවැටිලා ගියා. ආපහු ගෙදර එනකට මම හීනක වගේ. මම ඉක්මනට නාලා පිළිවෙලක් වුණා. හවස රුසිත් ගෙදර ආවම එයා මගේ දිහා බලලා hina වුණා. ඔද මොකද ඉෂාරා මූණ හරිව ෆ්‍රෙෂ් පාටයි. මම හිතන්නේ අද දවල් හොඳට නිදාගත්තා නේද? රුසිත් ඇහුවා. "ඕ රුසිත් අද ටිකක් නිදාගත්තා. ඒකයි මේ" මම කිව්වා. ඒ වෙලාවේ මට හිතුනේ රුසිත් කොච්චර අහිංසකද කියලා. එයා හිතන්නේ මම ගෙදරට වෙලා නිදා ගන්නවා කියලා. ඒත් මම ත්‍රිවීල් එකක් අස්සේ මට මම ගැනම පුදුම හිතුණා. මම මේ වගේ දෙයක් කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. නින්දට ගියාම රුසිත් මාව බදාගත්තා. එයා මාව කිස් කරනකොට මට මතක් වුණේ ධනංජයගේ අර රළු වල් කිස් එක. රුසිත් කරන්නේ හරිම සාම්ප්‍රදායික විදිහට. මම ඒ වෙලාවේ ඇස් දික පියාගෙන හිතුවේ රුසිත් වෙනුවට ධනංජය මගේ ළඟ හිටියානම්. මට නොදැනීම මම රුසිට්ට වෙනදාට වඩා ප්‍රතිචාර දක්වන්න දැත්තා. "අම්මෝ ඉෂාරා, අද මොකද මේ? ඔයා අමුතු වෙලානේ." රුසිත් පුදුම වෙලා ඇහුවා. මම මුකුත් නොකිය එයාට තුරුළු වුණා. මගේ ඇඟේ තියෙන ඒ ගින්දර රුසිට්ට නිවන්න බෑ කියලා මම දැනගෙන හිටියා. ඒකට ධනංජයම ඕනේ. ඊළඟ සෙනසුරාදාට තව දවස් 2යි. මම දැනටමත් රතු පාට හැට්ටේ සාරිය අයන් කරලා ලෑස්ති කරලා තිබ්බා. ධනංජයගෙන් ආයෙත් මැසේජ් එකක් ආවා. "අක්කේ, ලබන සෙනසුරාදා හොටෙල් එකට යන්නේ නෑ. මම දන්න වෙනම තැනක් තියෙනවා, කවුරුත් නැති තැනක්. එතන අපිට පැය ගාණක් නිදහස ඉන්න පුළුවන්. ලෑස්ති වෙලා ඉන්න." ඒ මැසේජ් එක දැක්කම මගේ හිතේ තිබුණු බය නැති වෙලා ගිහින් අලුත් කුතුහලයක් ඇති වුණා. ධනංජය මාම කොහෙද එක්කන යයිද? එතන මොන වගේ සැපක් ලැබෙයිද? මම නොයිවසිල්ලෙන් සෙනසුරාදා එනකන් ඇඟිලි ගැන්නා. ධනංජය කියපු ඒ කවුරුත් නැති තැන තිබුණේ නගරෙන් ගොඩක් ඈතට වෙන්න. ඒක ධනංජයගේ යාළුවෙකුට අයිති වතු යායක් මැඩ තිබුණු පුංචි වත්තක ගෙයක්. එදා සෙනසුරාදා පුතාව පන්තියට දාලා අපි දෙන්න එතනට යනකොට මගේ හිතේ තිබුණේ අමුතුම කුතුහලයක්. එදා පැය කිහිපයක් අපි දෙන්න ඒ නිදහස් පරිසරේ අපේම ලෝකෙක තනි වුණා. ධනංජය එදා මාව සතුටු කළේ හරියට මම යාඩියම බිරිඳ වගේ. ඒත් ඒ සතුට මැදින් මගේ හිතට එකපාරටම ලොකු බයක් දැනෙන්න ගත්තා. අපි මේ කරන්නේ හැමදාම කරන්න පුරුවන් දෙයක්ද කියන ප්‍රශ්නය මගේ හිතට වද දෙන්න ගත්තා. වැඩේ ඉවර වෙලා එළියට එනකොට ධනංජය හිටියේ හරිම සැහැල්ලුවෙල්. "අක්කේ, අපි ලබන සතියේත් මෙතනට මෙමු නේද?" එයා hina වෙලා ඇහුවා. මම මුකුත් නොකියා හිටියා. අපි ආපහු එනකොට පාරේදී අපිට එකපාරටම මුණ ගැසුනේ හිතා ගන්න බැරි කෙනෙක්. ඒ තමයි රුසිත්ගේ ඔෆිස් එකේ වැඩ කරන ළඟම යාළුවෙක්. එයා කාර් එකක යන ගමන් අපේ ත්‍රිවීල් එක දෙස හොඳට බලාගෙන ගියා. මම ඉක්මනට අහක බලාගත්තත් මගේ හදවත නතර වුණා වගේ දැනුණා.
එදා හවස ගෙදර ගියාට පස්සේ මට කිසිම වැඩක් කරගන්න බැරි වුණා. රෑ රුසිත් ගෙදර ආවේ වෙනදාට වඩා නිහඬව. එයා රෑ කෑම කන ගමන් මගේ දිහා බලාගෙන හිටපු විදියෙන් මට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කියලා. ඉෂාරා, අද පන්තිය ඉවර වෙලා ඔයා කොහෙද ගියේ? රුසිත් හෙමින් ඇහුවා. මගේ ඇඟම හීතල වුණා. ඇයි රුසිත්, මම ටවුන් එකට ගියා බඩු වගේක් ගන්න. මම වෙවුලන හඬින් බොරුවක් කිව්වා. බොරු කියන්න එපා ඉෂාරා. මගේ යාළුවෙක් ඔයාව දැකලා තියෙනවා අර ධනංජය කියන මිනිස්යාගේ 3 wheel එකේ ටවුන් එකට ගොඩක් ඈත පාරක යනවා. ඇයි ඔයා මට බොරු කරන්නේ? රුසිත්ගේ ඇස්වල තිබුණේ ලොකු වේදනාවක්. මම ගල් ගැහුණා. මම කවදාවත් හිතුවේ නැහැ මේ රහස මෙච්චර ඉක්මනට එළිවෙයි කියලා. මට රුසිත්ගේ මූණ බලන්න බැරි වුණා. එදා රෑ රුසිත් මට සැරකලේ නැහැ. එයා කලේ පැත්තකට වෙලා නිහඬව අඬපු එක. ඒ කඳුළු දකිද්දී මට මං ගැනම ඇති වුණේ ලොකු පිළිකුලක්. මම ධනංජයගෙන් ලැබුණු ඒ తాවකාලික සතුට වෙනුවෙන් මට පණ වගේ ආදරය කරපු රුසිත්ව පාවා දීලා. පහුවදාම මම ධනංජයට මැසේජ් එකක් කළා. ධනංජය, ආයෙ මට කවදාවත් කෝල් කරන්නවත් මැසේජ් කරන්නවත් එපා. අපේ රහස රුසිත් දැනගත්තා. මම මගේ පවුල විනාශ කරගන්න ලෑස්ති නැහැ. මේක මෙතනින් ඉවරයි. ධනංජය රිප්ලයි කළේ නැහැ. එයාටත් බය හිතෙන්නේ නැති තුෂානි මේක දැනගනියයි කියලා. රුසිත් මට සමාව දුන්නා. ඒත් ඒ පරණ විශ්වාසය ආයෙත් ගොඩනගන්න අපිට ගොඩක් කල් ගියා. මම පන්තියට යන්න 3 wheel එකේ යන්නේක නැවැත්තුවා. ධනංජයව මුණ ගැහෙන හැම තැනකදීම මම අහක බලාගත්තා. තුෂානි මංගිට බබා ලැබුණාම මම ගිහින් බැලුවා. ඒත් ධනංජයගේ මූණවත් මම බැලුවේ නැහැ. දැන් මම ආයෙත් මගේ පවුල වෙනුවෙන් කැපවුණු බිරිඳක්. ධනංජය දීපුවේ සැප මගේ මතකේ තවමත් තියෙනව තමයි. ඒත් ඒකින් මගේ පවුලට වෙන්න ගිය විනාශය මතක් වෙද්දි මට දැනින්නේ ලොකු බයක්. මම ඉගෙනගත්තු ලොකුම පාඩම තමයි රහසක මිහිර తాවකාලික වුණත් ඒකෙන් ඇතිවන වේදනාව ජීවිත කාලෙටම ඉතුරු වන බව. මම දැන් රුසිත්ගේ ආදරයේ අස්සි සැබෑ සතුට හොයනවා.